මම සුමුදු ප්‍රසංගිකා. මේ අපේ අල්පිටිය ගම මම අක්කත් එක්ක එකතු වෙලා කේක් බිස්නස් එකක් තමයි කේක් අර කප් කේක් හදලා අපි කප් කේක් පැක් එක හදලා ඒක විකුණනවා මේ වෙඩින් කේක් වලට. වෙඩින් කේක් අපි ඒක 120 ගානේ වගේ විකුණනවා. ඒක තමයි අක්කයිමයි කරන්නේ ඉතින්. සනස කියන්නේ අපේ විශ්වාසයේ රැඳිච්ච අපේම තැන. අපේ සනස අපිට විශ්වාසයි. ඒ වගේම අපි දන්නේ කියන කෙනෙක් ඉන්න තැනක අපිට කියන දේක් අපිට විශ්වාස කරන්න පුළුවන්. ඒ නිසා මම සනස විශ්වාස කරලා මේ ලබෙන්දි රක්ෂණයට කැමති වුණා. ඒක මට හොඳයි කියලා මට දැනෙච්ච නිසා මම ඒකට කැමති වුණා. ඔව් දැන් මෙතන මගේ ගමේ සනස අපි විශ්වාසයෙන් ගනුදෙනු කරන එකම තැන. මට ටවුන් එකකට යන්න සෑහෙන වෙලාවක් යනවා. සාමාන්‍යයෙන් පැයක් එකමාරක් වගේ අපේ ටවුන් එකකට යන්න දුරයි. එතකොට මට දවසේ ඕනම වෙලාවක මට අපේ සනසත් එක්ක ගනුදෙනු කරන්න පුළුවන්. ඒ වගේම මගේ වාරිකේ වුණත් විශ්වාසයෙන් දිනයක් පහ වුණා කියලා ගැටලුවක් නැහැ. මම දන්න හැටියට අපේ සනසේ අපි හැමදාම ගනුදෙනු කරන තැන. ඉතින් මට ඒකට ඉක්මනින් ගෙනහිල්ලා මට වාරිකයක් ගෙවලා හම්බෙන්න තියෙන හැමදේම දැන් අපි දැනුවත් කරලා තියෙන විදිහට අපිට හැමදේම කරගන්න පුළුවන්. මොකද අනිත් දේවල් එක්ක බලනකොට අපේ සනසත් එක්ක අපි සම්බන්ධ වෙලා ඉන්න නිසා සනසේ ඉන්ෂුරන්ස් එකක් අපිට කිසිම නැහැ. සනසේ මේ ඉෂුව එකක් ඒ ගැන. වැරදි විදිහට හිතෙන දෙයක් නැහැ. අපිට හැමදේම සනසෙන් මෙච්චර කාලයක් අපේ සනසේ විශ්වාස කරලා අපි ගනුදෙනු කරා. ඒක නිසා ළමයිද රක්ෂණාවරණයට මට සනසත් එක්ක එකතු වෙන්න කිසිම බලපෑමක් වුණේ නැහැ. අපිට මහන්සියක් නැහැ. දුර යන්න ඕනේ නැහැ. හැමදේම අපේ ගමේ සනසෙන් මිස්ලා එනවා. අපිට හැමදේම කරගන්න පුළුවන් කියලා විශ්වාසයක් ඇති වුණා. ඒක නිසා අනිත් ඒවත් එක්ක බලනකොට අපිට සනස මේ ලබෙන්දි රක්ෂණාවරණය දාගන්න හොඳයි කියලා හිතුණා. මට මේකේ පැහැදිලි කරේ ඉස්සලා මිස් මට කිව්වේ මේකේ ඉතුරුමක් එක්ක යන රක්ෂණාවරණයක් ලැබෙනවා කියලා. එතකොට අතේ ඇති මුදලකට මට අතේ සරිලන මට ගැළපෙන මුදලකට හරි පහසු වාරිකයකින් මේ ඉතුරුම කරන්න පුළුවන් දිගටම. ඒ වගේම මගෙන් පස්සේ කාට හරි මේක ඉතුරුවක් වෙන්නත් හදන්න පුළුවන්. රෝහල්ගත වීමකදී ඒකෙන් ආවරණය කරගන්න පුළුවන්. වන්දියක් ලබා ගන්න දැන් මට මොකක් හරි ආපදාවක් හරි හදිසි අනතුරක් කිසි මොකක් හරි දෙයක් සිද්ධ වෙන්න ඕනේ. අපිට මට එහෙම දෙයකින් තමයි මට එහෙම දෙයක් ගන්න පුළුවන් වෙන්නේ. එතකොට මට මිස් කිව්වා ඉස්සෙල්ලාම මොන හරි දෙයක් වෙච්ච ගමන් ඔයාලගේ සනස දැනුවත් කරන්න කියලා. සනස දැනුවත් කරාට පස්සේ ඊට පස්සේ තියෙන ලියකියවිලිත් එක ගනුදෙනු වෙනකොට සුහදශීලීව විශ්වාසයෙන් අපිට ඉතුරු ටික කරගෙන යන්න පුළුවන් කියන තැන මට එයා සහතික වුණා. මම සතුටුයි මේ ලබෙන්දි මගේ රක්ෂණාවරණය මම ඒක ලබා ගත්තේ ගැන මම සතුටුයි. මොකද මම තව කරනවා බිත්තර නිෂ්පාදනය කරනවා මම අපි එකතු වෙලා අපේ ගෙදර අපි හැමෝම කරන්නේ. ඉතින් ඒ වගේ දෙයකදී උනත් මට දැන් මගේ අතේ හැම වෙලේම සල්ලියක් ගැවසෙන්නේ නැහැ. මට අතේ තියෙන සුළු ප්‍රමාණයකින් මෙන්න මේ මගේ ලබෙන්දි රක්ෂණාවරණයේ ආවරණයක් ඉතුරුමක් එක විශ්වාසකින් යන නිසා ඒ ගැන තෘප්තිමත්. මම ඒ වගේ දැන් ව්‍යවසායික කාන්තාවන්ට මේ වගේ අනික කාන්තාවන්ට විතරක් විශේෂ වෙච්ච මේ රැකවරණය කාන්තාවන්ගේ දුක කාන්තාවන් තියෙන අඩුපාඩු කාන්තාවන්ට කොහොමද මේ සිද්ධ වෙන්නේ මේ අඩුපාඩු මොනවද කාන්තාවන්ට දිරිමත් කරන්න මේ කරන ලබෙන්දි රක්ෂණාවරණේ ඉතා වැදගත්. ලබෙන්දි රක්ෂණාවරණයක් ලබාගත් එක ගැන මම හරි තෘප්තිමත් වෙනවා. සනස ලයිෆ්